අද වීඩියෝ එකට ආපු හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝෙන් කතා කරන්නේ මට හම්බුණු අමුතු අභිරහස් මාළු ඔලු 3 ගැන. 3ත් එක්කම තව කැලේ ටිකක් හම්බුණා. ඔයාලට පේනවා මේ අනිත් පැත්ත හොඳට බලපුවාම මේ තියෙන්නේ ෂාක් වර්ගයක්. ඉරිඩේෂන් ෂාක් කැට්ෆිෂ් විශේෂයක්. ඉරිඩේෂන් ෂාක් කැට්ෆිෂ් නෝමල් අපි දන්නවා කැට්ෆිෂ් කිව්වොත් කඩේ දෙන්නෙත් මේ මාළුවම තමයි. ඉතින් මේ මාළු ලොකු 3 දෙනෙක්ගේ අස්ටි කැබලි 3ක් කියන්නේ මාළු 3 දෙනෙක්ගේ ඔලු කටු 3ක් තියෙනවා. ඒ වගේම අනිත් කැලි හෙට් එකකුත් තියෙනවා. ඒ ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයාලා මංගාව හිටියේ ලොකු පොකුණක. ඒ පොකුණ ගැන මට පොඩ්ඩක් බලන්න බැරි වුණා. කාලිකින්ම බලන්න බැරි වුණා. ඒකෙන්ද මේ මාළු ටික මැරිලා හිටියා. වගේම තව මාළු ටිකක් ඉතුරු වෙලා ඉන්නවා. අඩි එකමාරක් විතර ලොකු ජයන්ට් ගුරාමි කෙනෙක් බ්ලැක් කික් කෙනෙක්. කුඩ් කැට්ෆිෂ්ලා දෙන්නෙක් ඒ වගේ මාළු සෙට් එකක් ඉතුරු වෙලා හිටියා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා මේ දැන්. මම ඒක වීඩියෝ එකක් පස්සේ ගෙනත් දෙන්නම් ඔයාලට. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට පේන මේ යට කටු කෑලි කොහොමද කියලා. ඔක්කොම නෑ. එව්වත් හොයාගන්න අමාරු නම් මේවා අර අතින් පයින් කකුලට පෑගෙන ඒවා ටික ගත්තා. ඒ වගේම මට එදා අනිත් කලින් වීඩියෝ එකේ අර ටික පෙන්වන්න බැරුණා. ටැංකි ටික. හැදෙන්නේ නෑනේ. මේක පිච්චෙල් ලොකට පැහැදෙන්නේ නෑ. මට රැයට තමයි පොඩ්ඩක් අර විවේකේ හම්බෙන්නේ. ඒකින්ද ඒ වෙලාවට තමයි ගන්න පුළුවන්. ෆීඩින් වීඩියෝ එකත් එක්කම මම මේක පෙන්වන්න හිතුවා. මේක ඉන්නවා රෝසි බබ් කෙනෙක්, ටයිගර් බබ්ස්ලා 3 දෙනෙක්, සුදු පාට ටෙට්‍රලා ජෝඩු 4ක් ඉන්නවා. මාළු 8 දෙනෙක් ඉන්නවා. ඒරන් කන හැටි ඔන්න ඔබම කන්නේ. ඒ වගේම මට ඩ්‍රීම් ෆිෂ් කෙනෙක් ඉන්නවා මේ ශ්‍රිම්ප් ටැංක් එක. ඒකත් දැන් තියෙනවා ස්පොන්ජ් ෆිල්ටර් එකක් පැත්තකින් දාලා ශ්‍රිම්ප්ස්ලා 5 දෙනෙක් ඉන්නවා දැන්. ඒ ටිකත් ඔන්න ඔය ටැංකියේ ඉන්නවා. ඒ වගේම මගේ චන්න මාළුවව දැන් පෙන්වන්නේ නැහැ. පස්සේ වීඩියෝ එකකින් පෙන්වන්න. එහෙනම් තව වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඔයාලට දැන් මේ පේන මාළුවා ගන්න කට්ටිය දන්නවා. චන්න පල්චර්, බ්ලූ පල්චර්. ඉතින් මේ මාළුවෙක් හදන්නම හිතන් ඉන්නවා. අපි බලමු අනාගතේ මේ මාළුවෙක් හරි ඔස්කලා සෙට් එකක් හරි ගේන්න තමයි මම හිතන් ඉන්නේ. නාදරකින් එන්න